මේකෙන් අපි උදේට කාලා. එතකොට මේකේ අපිට නැගින්න තියෙන්නේ අමාරු හයික් එකක්. එතකොට हमारी हमारे में पालन हमारे टेबल प्यावा Ananggata itin na kasi hindi mo nagan nino sige I start my day ina siripa karunakan පටන් ගත්තා මේ පාර මගේ තනියට ආව අපේ ඩාමෙන්ද මල්ලි මේ පාර අපි දෙන්න තමයි සිරිපා කරුණා කරන්නේ. දැන් අපි අඩි කන්නෙන්ද සිරිපා මලු වදින්න කරුණා කරන්න. අපි දැන් ආරම්භ කළා. මේ අපි යන පාර පුරාට හම්බෙන්නේ තනිකර දියෙන්නේ. දැන් වෙලාව හරියටම 12ට 10යි. එතකොට අපි චුට්ටක් ඉස්සරහට ගිහින් දවල් ආහාරෙත් අරගෙන සිරිපා කරුණා ගන්න පටන් ගන්නවා. අපි එන Starting humble. Iren pawa වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනින් මවා පිනින්නේ බුදු හිමි පාමුලයි හිමින් හෙටත් වැටගන්නේ මේ රත්න කුරුවිට මාර්ගය අපිට තනිකර යන්න තියෙන කැලෑ පාරකේ. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් මේ පටන් ගන්න වගේ හරිය ඉන්නේ. මේ හැරින් අපිට යන්න තියෙන්නේ කැලෑ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. මේ දවල්ට එක බස් එකක් ගාලා ආපහු සිරිපා කරුණා කරන පටන් ගත්තා. මොකද අපි හිතන් හිටියේ පොඩි දොර පාරක් ගාව නැවතිලා පොඩි එකපත් පොඩක් හොදගෙන හැඟපත හොදගෙන කන්නම් කියලා. අපිට එච්චර දුර යන්න අමාරුයි. මොකද අපි උදේට මගෙත් එක්ක අපු මල්ලි අපි දින උදේට කාලා වෙන්නේ. ඉතින් මේකේ ගොඩක් අමාරු හයික් එකක් තියෙන්නේ. ඒකෙන් අපිට නැගන් යන්න අමාරුයි. ඒකෙන් අපි දැන් මගින් බස් එක කාලා ආපහු සිරිපා කරුණා කරන පටන් ගන්න. මේ යන පාරේ මා ලස්සනක් තියෙන. මේකෙන් අපි යන හැමදැනම දියලි. බලන්න. මේ අපිට හම්බෙච්ච මං හිතන්නේ පස්සේ දියලි. ඉන්න මම ඔයාලට පෙන්නන්න. ඉතින් අනිකර අපිට හම්බෙන්නේ දියලි විතරයි. තියෙන චුට්ට දුර ගෙවාගෙන දැන් අපි මේ ඇවිත් ඉන්නේ ජම්බුල ගහට අම්බලම ගහට. දැන් වෙලාව තාම 1:20යි. තව එහෙම වෙලා තියෙනවා.
අපි දැන් මෙතනින් මොනවද කූල් මොනවද බීලා ඉතුරු ටික යමු. යම්වල ගහ අම්ලම ගාවෙන් මේ මෙතන කඩෙන් බිම දෙකක් ගත්තා කූල් එක අපි දැන් ඒ දෙක ගහලා මෙතන චුට්ටක් රෙස් කරලා අපි උඩට මේ අම්බල පිටිපස්ස හැමතැනම වතුර පාරවල් තමයි යන්නේ මාලස්සරක් තියෙන අන්න අපි දෙන්න දැන් මේ අම්මනේ ඉඳලා හිතරින් දරන් මේක දීලා ටිකක් මහන්සි කරලා දැන් අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. මේ අපි සිරිපා කරුණා කරන ගමනේ මම ඔයාලට ඉස්සලා කිව්වා වගේ දියගල් වල නේ කිසිම අඩුවක් නැහැ. අඩින් අඩියට දියගල්. ඇත්තට මේ ගමනේ අපිට ලොකු මහන්සියකුත් දැනෙන්නේ නැහැ. මොකද මේ අපි තනිකර යන්නේ කැලයක් මැදින්. එතකොට මේ ගස් කොළන් එක්ක තියෙන සිසිලසයි මේ සීතල බවත් එක්ක අපිට මහන්සියක් නම් දැනෙන්නේ නැහැ. දැන් මම හිතන්නේ අපිට තව චුට්ටක් ඉස්සරහට යද්දි වැස්සකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි වගේ. මොකද දැන් හොඳටම අහස කළු කරලා තියෙන්නේ. කමන්නේ අපි කෝකටත් කියලා වැස්සට රෙඩි වෙලා ආවේ. අපි එනම් හිමීට සිරිපා කරුණා කරමු. උඩට යද්දි අපි ලස්සන දියලක් හම්බ වුණා. ඔයාලට පේන ඇති. මට පිටිපස්සෙන් දෙන්නේ මා ලස්සන දියල. මේ දියල ඔයාලා ඩ්‍රෝන් ෂොට් එකකින් ගන්න අරගෙන පෙන්නන්න තිබුණා. ඒ ලස්සන දියල කියන වචන නෑ. මම දෙන්න දෙයක් අපිට මහන්සි. දැන් අපි ගොඩක් උඩට හිමීට නැගගෙන සාගේ එක එනකම හිතන්නේ කල්ලයට ගියොත් මාල් ලස්සන බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන ගහලම බෝඩ් එක ගහලම තියෙනවා. මේ හරි ඉස්සනවා කියලා. ඉතින් අපි අවදානමක් ගන්නෙ නෑ. ඉතින් මෙතන ඉඳන් මේ ලස්සනක ඉඳලා චුට්ටක් මහන්සි කරලා අපි උඩට යනවා. මම ඔයාලට බෑක් කැම් එකේ දාලා පෙන්නන්න. පල්ලෙහා දියල ලස්සන. මේ තේන්නේ මේ දියල අර උඩ පැත්තෙන් තමයි ගලාගෙන එන්නේ. මෙතෙන්ද මා ලස්සන දියල පේනවා. මම හිතන්නේ පල්ලෙහාට තවත් ලස්සන පේනවා ඇති. අපිට පල්ලෙහාට යන්න විදිහක් නැහැ. අපි අවදානම කරන් යන්නෙත් නැහැ. ඒකින් ඔයාලට අපි මෙතන ඉඳන් ඒ ලස්සන පෙන්නනවා. අපි කොහොම හරි අපි දැන් මේ ඇවිත් ඉන්නේ ඩයිමන්ඩ් ගල් අම්බලම ගාවට. මේ අපිට හම්බෙච්ච තුන්වෙනි අම්බලම. මම හිතන්නේ තව උඩට යන්න තියෙනවා.
දෙන්න චුට්ටක් මහන්සි එනට මහන්සි කියන්නේ අපි කොහොම හරි සිරිපා කරුණා කරනවා. ඉතින් මේ ඩයිමන්ඩ් ගල අම්බලෙ ටිකක් වෙලා අපි නතර වෙලා ඉඳලා අපි ආපහු නැවතත් හිමීට සිරිපා කරුණා කරන්න යමු. අපිට වන්නගලදී හම් වෙනවා පුරාණ ශ්‍රී සමන් දේවාලය. මේක තමයි මේ පුරාණ ශ්‍රී සමන් දේවාලය. අපි දෙන්න දැන් මෙතන ශ්‍රී සමන් දේවාලෙත් ඇඳගෙන ඉස්සරහට කරුණා කරන්නයි හදන්නේ. ඔන්න මම හිතන්නේ දැන් අපි ටිකක් කිට්ටු කරලා ඉන්නේ. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. පිටිපස්සේ මම හිතන්නේ එක්ක වැස්සක් එන්න යන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. අපි කොහමද වැස්ස වෙනක උඩට යන අපි උඩට යමු. සුද්ද මාන්සිද? හිමීට සමනල කන්ද නැගෙන එද්දී මේ කට්ටියක් හොඳ බංකුවක් හදලා තියෙනවා. මේ බංකුවත් එක්ක ලස්සන view එකකුත් ඉස්සරහ පේනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒ view එක. බලන්න ඒ view එක. අර කන්ද තනිකර මීදුමෙන් වැහිලා තියෙනවා. මාරම ලස්සනක් තියෙන්නේ. දැන් ටික හැවිගෙන එනවා. මේ දැන් අපි මෙහෙම දිගටම යන්නේ සීතගඟුල ගාවට. ඉතින් අපි ඇඟපත සෝදගෙන ටයිම් එකත් එක්ක බලලා අපව සිරිපා කරුණා කරන්න ලෑස්ති වෙනවා. දැන් වෙලාව හරියටම 4:00. තව මම හිතන්නේ අපිට යන්න තියෙනවා. මෙතන තාම සීතගඟුලටත් කිට්ටුනේ නැහැ. අපි ඉතින් වෙලා ඇති කියලා පොඩ්ඩ වැඩිපුරත් එක්ක ඉඳින්ද ආවේ. මොකද අපේ ප්ලෑන් එක දැන් අපි මේ ටයිම් එකේදී ගිහින් කොහමරි සෑවෙද්දී උඩමළුවට ගිහින් හිට උදේම ඊටසේ වෙත් බලලා සිරිපා කරුණා කරලා නැවත හැටන් මාර්ගය පැත්තෙන් බහින්න තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ. අපි බලමු අපි ප්ලෑන් කරගත්ත විදිහට අපිට සිරිපා කරුණා කරන්න පුළුවන් වේද කියලා. මේ කුරුවිට ඉරත්ත මාර්ගයේ තැනින් තැන තමයි පඩිපිර දාලා තියෙන්නේ. අනිත් ඔක්කොම මේ වගේ පොඩ්ඩක් අපහසු මාර්ගයක් ඔස්සේ තමයි අපිට කරුණා කරන්න තියෙන්නේ. ඒ වුණාට මේ මාර්ගේ තමයි ලස්සනම. තනිකර ඒ කියන්නේ මේ මාර්ගයේ පරිසර සුන්දරත්වයෙන් ගොඩක් වැඩි. ඔයාලට මම මේ වීඩියෝ එකේදී ඉස්සරහට වීඩියෝ ක්ලිප් දාන්න මාරම ලස්සනක් තියෙන්නේ.
අපි කොහොම හරි සීත කඟුලටත් ආවා. දැන් අපි මෙතනින් ආයත පල්ලා වෙන්නේ සීත කඟුල. දැන් අපි ඔතනින් එඟපත සෝදගෙන සිරිපා කරන අපි අපව පිටත් වෙනවා. සීත කඟුලට එද්දිම තමයි පොඩි පින්නක් යන්නේ. ඇත්තටම මම ආසම මේ මීදුමයි පුංචි වර්ෂාවත් එක්ක පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඇත්තටම අපි සබහා ධර්මයට ආදරය කරද්දී සබහා ධර්ම ඉතින් අපිට ඒවා ලබා දෙනවා. අපි නම් මෙතන සීත කඟුලෙන් නාලා ආපහු සිරිපා කරුණා කරමු. ඉතින් යන්නේ අහිමි දෙකට කරන්නේ නාගම් විදිහට අපි කුමාරී සීත ගන්න හැටියට ආවා. අපි දැක්කේ මල්ලි මායි පොඩි වැස්සකට අහුණා. පොඩි දිනේ වැස්සෙන්නම මෙන්න සැර කරනවා. අපි දැන් වැස්ස පායන එකෙන් ඉඳලා මේ ටිකක් වෙලා ඉඳලා මෙතනින් මේකට සෝදගෙන ආපහු අපි උඩට සිරිපා කරන්න කියලා. විතර ඇති. අපි රෝජුට අද වැස්ස පායන හෙට උදේනකම් අපිට ඉන්න වෙයි කියලා අපි දන්නේ නැහැ. මේ අම්බලම තමයි අපේ දෙන්නට මල්ලි ටයිමටයි නතර වෙන්න වෙන්නේ. අපි බලමු වැස්ස පෑයුත් අපි රැම ගමන ආරම්භ කරනවා. වැස්ස පෑයේ නැති වුණොත් අපි උදේනකම් හරි මෙතන ඉන්න වෙනවා. වැස්ස පෑයුවොත් මේ මෙතන සීත ගංගෙන් වතුර අඩු වෙන්න ඕනේ. වතුර අඩු වෙන විතරයි අපිට එහා පැත්තට ය아가න්න පුළුවන් වෙන්නේ. බලමු කොහොම වේවිද කියලා කියන්න බෑ හරියටම. අපි බලමු කොහොමද. දැන් අපිට මේ වැස්ස අඩුනේ. වැස්ස අඩුනා වතුර පාර ටිකක් දෙපොළ අපිට පාර මාරු වෙන්න පුළුවන් තත්ත්වයේ වතුර පාර තියෙනවා. දැන් අපි මෙතන හදන්නේ ඒතර කේබල් දාලා තියෙන කේබල් එක අල්ලගෙන මේක එහා පැත්තට මාරු වෙන්න තමයි අපි දැන් ඉන්නේ ඇස්තෙන්නේ. අපි කොහොම හරි සමාරින් මේ පාලනයෙන් ඉඳලා කොහොම හරි කේබල් එකෙන් ඉඳලා අපි ආවා. ඒක වීඩියෝ කරගන්න බෑ. මොකද වීඩියෝ කරගත්තොත් ෆෝන් එක යන නිසා ෆෝන් එක සාක්ෂි දාගෙන අපි ඔන්න දැන් අනිත් පැත්තට මාරුණා. දැන් තමයි අපි සීත ගඟ වලින් එතර වෙලා අපි මේ සිරිපා කරන පටන් ගන්න. අපි එන උඩදී හම්බෙමු. ඔන්න අපි දැන් ගඟෙන් එතර වෙලා සීත ගඟ වලින් එතර වෙලා අපි දැන් උඩ සිරිපා මන්නට කම්පියුටර් කරන්න යන්නේ. වතුර පාර අඩුනේ හින්දා එන අපිට පුලිස් එක තියෙන කොට සපෝට් එකක් හම්බුණා ගඟ හැපෙත්තට මාරුවෙන් අපි දැන් මෙතනින් මලුවට තමයි යන්නේ. ඉතින් හම්බෙමු. මම දැන් ඉන්නේ කුඩමාලිගොඩ පැත්තෙන් ඉන්න තැනයි. කුරුවිට හිරත්තන පාරේ මැද. එතකොට ඔයාලට හින්දනම් තේන්නේ මේ පැත්තෙන් තමයි මාලිගොඩ පැත්තට ඉන්නේ. දැන් මේ අපි ටයිම් එක 10:00 විතර ඇති. මේ කරුණ නිසා පේනවා නම් අඩුයි. මේ පැත්තෙන් තමයි මාලිගොඩ ඇවිල්ලා මෙතන වටින්නේ. අපි දැන් හැරපිට පාන හැමලම ගාට ආවා. දැන් අපි මෙතන ටිකක් ටෙස්ට් කරලා අපි ඊළඟ උදේ පිටත් වෙන්න තමයි යන්නේ. අපි මෙතන ටිකක් ටෙස්ට් කරලා ටැග් එකක් වගේ අපි දැන් පිටත් වෙනවා. දැන් ගෙනින් මැනිකාරත් එක ආවේ.
Good morning. ඔන්න අපි සිල්පා කරලා ගන්න පටන් ගත්තා කියන අපිට එතන කඩේක නැතිලා ඒකත් එහෙන් දීලා අපෝ සිල්පා කරලා ගන්න පටන් ගත්තා. මම හිතන්නේ අපිට ඊටසේ නම් බලන්න බැරි වුණා. අද දින ක්ලයිමේට් එකත් එක්ක මම හිතන්නේ ඊටසේ උඩට ගියත් අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා. අපි දැන් මෑල්ල කනක හරි උඩට සිල්පා කරනවා කරන ගම අපි බලමු උඩට ගියට පස්සේ වටේ view එක කොහොම වෙයිද කියලා. අපි ටිකක් පාන්දරේ තමයි යන්නේ කි. අපිට ඇත්තටම ගවන් මාසෙත් එක්ක පොඩ්ඩක් නිින්ද ගියා. අපි නැගිටිද්දි කොහමරි 4:50ට විතර ඇති. ඊට පස්සේ අපි ට්‍රැක් ගාන මොනකට හොදගෙන පහට වගේ තමයි හැරමිටි පාන නම්බලම ගායෙන් පිටත් උනේ. ඒක පිටත් වෙලා දැන් අපි මෑල්ලව කඳුර යාවි උඩට කරුණා කරන ගම. වටේත් මහ ලස්සන view එකක් තියෙන්නේ. මේ හරිත් මහ ලස්සනයි. වටේ තනිකර මේදුමින් වැහිලා. කොහොමද වීදුව? දැන් අපි රත්නපුරේ පාට කියන්නේ මේ හැටන් පැත්තෙන් ඇවිල්ලා කැලේ පාරක් තියෙනවා මේ රත්නපුරේ පාට වැටෙන්නේ. ඒ කියන්නේ ඉදිකටු පාන ටිකක් උඩට ආවට පස්සේ සාමාන්‍ය ගොඩක් කට්ටිය කරනවා ඉදිකටු පාන හරියෙන් මේ බ්ලොක් වුණාම මේ රත්නපුරේ පාරේට ෂෝට් කට් එකක් තියෙනවා. ඒ ෂෝට් කට් එකේ දිගේ ඇවිල්ලා මෙතේ රත්නපුරෙන් පාර දාලා යනවා. ඉතින් දැන් අපි ඉන්නේ හරියට මේ හරි. දැන් ආයෙත් වෙනදී මාර මීදුමක් තියෙන්නේ. තනිකර ඔක්කොම උඩත් ඒ වගේ මාර මීදුමක් තියෙන්නේ. අපි දැන් චුට්ට හිමිටි උඩට යන ගම. අපි උඩ මම හිතන්නේ උඩත් හොඳටම මීදුමක් ඇති. වකටි බලන්නේදී වීටින් ඊට කොස්ටියම් වර්ග ගන්නේ. ඇයි කියලා. දැන් අපි එතන අපි මේ ටිකේ එන්න බෑ. ඒ කියන්නේ අපි බෝට් එහෙම බෑග් එකේ දාගෙන ආවේ. මොකද ඊයේ වැස්සත් එක්ක අපිට සීත ගඟවලින් එතර එන්න බැන්න. අපි එතන සීත ගඟවලින් නම් තනිකර සිරප්පු ටික තමයි දාගෙන ආවේ. ඊට පස්සේ දැන් බෑග් එක ගොඩ බරයි. ඒකින්ද අපි දැන් බූට් එක දාගෙන දැන් ආපහු කරුණා කරන්න පටන් ගත්තා. බලන්න පේනද? මීදුම ඔන්න අපි දැන් ඇහැල කන්නු ගාවට ආවා. මෙතන ඉඳන් තමයි පටන් ගන්නේ මහගිරි තමයි. මෙතන ඉඳන් ආවිතර ලොකු නැග්මක් තියෙන. ඒක මෙතන මහගිරි තමයි කියන්නේ. අපි දැන් මල්ලි මහගිරි තමයි පටන් ගත්තා. සාමාන්‍ය මේ මහගිරි තමයි යද්දි ඒ නගින නට සිරිපා කරන හරි කියන. ඔයාලට ඒ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඇහෙන්නේ ඒ සිරිපා කරන කයි. මහගිරි තමයි කියන්නේ. මහගිරි තමයි සිරිපා මාකට කරුණා කරන්න යන්නේ. කොහොමද මේදුව? වෙන එවින්නේ උඩට කරුණා කරමු. අන්න ළමයි අපි එනම් කොහමද සිරිපා කරුණා කරන්න මනුකාට මාව අද දැන් අපිට ඈත
වීව් එකක් බලාගන්න ඉන්නේ. මොකද හතරට මීදුමෙන් ඇවිල්ලා තින්නේ. අපි උඩමළුවට ගිහින් චුට්ටක් වෙලා ඉඳලා බලමු අපිට වටේ වීව් එක බලාගන්න පුළුවන් නේද කියලා. වෙනදා අපි සිරිපා කරුණා කරද්දී ගොඩක් කට්ටිය ඉන්නවා. අද අයින් කට්ටිය අඩුයි. ටික බෑග් ටික දාලා බෑග් එක ගන්නවද බෑග් දෙකක් අපේන කොරුවිට එරත්තන පාරෙන් ඇවිල්ලා සිරිපා කරුණා කරලා දැන් අපි ආපහු රත්නපුරේ පැත්තෙන් හැපුම් පැත්තට යන්න තමයි යන්නේ. අපි රත්නපුරේ මාර්ගයෙන් ටික දුරක් ගිහින් රත්නපුරේ මාර්ගයෙන් ෂෝට් කට් එකක් තියෙනවා කැලේ මැදින් හැඩන් පැත්තට. අපි මේ මාර්ගයෙන් ගිහින් සමචෛත්‍ය ගාවේ නලතනියට බහින්න තමයි අපේ ප්ලෑන් එක. කොහොම හරි අපි ප්ලෑන් කරගත්ත විදිහටම වැඩ ටික වුණා. අපි එන හැඩන් මාර්ගේ හම්බෙමු. ඔන්න අපි දැන් මහගිරි දමේ නැග්ග වගේම මහගිරි දමේ හිමීට පරිස්සමේ ආපහු බයින ගම. ඔයාලට පල්ලෑ බැලුවොත් පේනවා තනිකර මීදුමෙන් වැහිලා තියෙන්නේ. මාර ලස්සනක් තියෙන්නේ පල්ලෑ. අපි එන හිමීට මහගිරි දමෙන් බෑගමු. මේ තියෙන්නේ ඒ කාලේ සිරිපාදේ එන්න මහගිරි දමෙන් නැගපු දන්වැල්. තාමත් අදටත් හයිය තත්ත්වයේ තියෙනවා. ඔය ඉස්සර මේ සිරිපාදේ මාළු කට්ටිය හරි නැත්නම් පවුලේ කට්ටිය එද්දි තමන්ගේ ගෙදර ඔප්පු මේ කියන්නේ ඔප්පුවෙම මොනුබුරලට පුතාලට ලියලා දීලා දෙන්නේ. මොකද මේ දැන් මෙහෙම ඉස්සර දැන් මෙහෙම අපිට පාස්යෙන් සිරිපාදේට ළඟා වෙන්න පුළුවන් වුණාට ඉස්සර මේ වනදුර්ග ගිරිදුර්ග මෙන්දින් තමයි සිරිපා කරුණා කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වයසක කට්ටිය එද්දි මේ ඒ කට්ටියගේ ඉඩකඩ ඔක්කොම පවුලේ කට්ටිය ලියලා දීලා තමයි ඉන්නේ. මොකද මේ සිරිපාදේ ආපුවම යන එක ෂුවර් නැති හින්දා. එහෙම තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ දැන් මේ පටිපෙදාර නේ තනිකර ගල්තල මෙතින් තමයි ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් වෙලා ඉල්ලලා අදටත් පල්ලෙහා සමහර තැන්වල ගල් කුටි වල මේ තියෙනවා පරණ තාලේ හදපු මේ ගල්පටි පෙළ. මම වලට ඒ වගේ එකක් අහුනොත් වීඩියෝ එකට කරන් පෙන්නන්න. වල පේනවා වගා කියන වීඩියෝ.
දැන් අපි රත්නපුරේ පාරෙන් දැන් ටිකක් දුර ඇවිල්ලා දැන් ආපහු ෂොට් කට් එකක් තියෙනවා මෙතනින් මේ හැටන් පැත්තට යන්න. අපි දැන් හැටන් පාරට යන්නේ මෙතනින් අපි වැටෙන්නේ හැටන් පැත්තට. අපි මේ පැත්තෙන් යන්නේ පොඩි වීඩියෝ ස්ටික් ෆොටෝ ස්ටික් ගන්න. මොකද මේක මේ පාරට තියෙන කැලයක් මැදි. එතකොට අපි මෙතනින් වීඩියෝස් ෆොටෝ ස්ටික් උත් අරගෙන හැටන් පැත්තට ගිහින් අපි එතනින් සමජාත්‍ය හරි නලතනීට වයින්නවා. මම පොඩ්ඩක් නතරුනේ ඔයාලා ලස්සන view එකක් පෙන්නන්න. ඊයේ හොඳට වැස්ස. ඊයේ කියන්නේ ඊයේත් වැහලා තියෙනවා, පෙරේදත් වැහලා තියෙනවා. ඊයේ අපිට සීතගඟ වලින් මෙගොඩ වෙන්න බැරි වුණේ. මේ ලොකු වැස්සක් වැහලා සීතගඟ වලේ තනිකරම වතුර පාර සැරෙවුණා. ඒකයි අපිට මේකට වෙන්නත් බැරි වුණේ. ඉතින් ඊයේ මේ දවස් ටිකෙන් වැහපෙන්දා මේ ඉස්සර ඈත තියෙන කඳු වලින් ලස්සන පොඩි පොඩි දියලි හැදිලා තියෙනවා. ඔන්න මම ඔයාලට දියලක් පෙන්නන්න. මාරම ලස්සනක් ඒ දියල තියෙන්නේ. ඔයාලට පේනවද බලන්න? මම පිටිපස්සේ ඒ දියල මේක මම හිතන්නේ අපිට සාමචෛත්‍ය ගාවට ගියපුවම හොඳටම බලා ගන්න පුළුවන් ඒ. මේ හැරේ දියල පෙද්දි ඒ view එක බලන්න. ඒත් එක්කම ලස්සන බිඳුමුකුත් යනවා. මේවා දකිද්දී කියන්න වචන නැහැ. ඔන්න අපි රත්නපුරේ පැත්තෙන් ඇවිල්ලා දැන් ආපහු ෂොට් කට් එකකින් හැටන් මාර්ගෙට අපි ආවා. දැන් මෙතනින් අපි ඊට පස්සේ යන්නේ සමතේත්‍යම යනවා. හැරින් පල්ලයට බහගෙන තමයි යන්නේ. අපි පල්ලෙන් හම්බුනේ. අපි කොහම හරි එන පුරුවිට පැත්තෙන් නැගලා පුරුවිට රත්න පාරේ නැගලා පුදුමල ශ්‍රී පාදේ කරුණා කරලා ආපහු රත්නපුරේ පාරෙන් බැහැලා ෂෝට් කට් එකකින් ආය හැටන් පැත්තට ඇවිල්ලා දැන් අපි හැටන් සීතගඟ ගාව තමයි අපි දැන් ඉන්නේ. හැටන් පැත්තෙන් සීතගඟ ගාව. ඉතින් දැන් අපි මෙතනින් ටිකක් නාගෙන ඉන්නේ හරි කාලේ අපෝ නලතනින් බහින්න තමයි යන්නේ. අර මෙතන නාගෙන ඉන්නේ. වෙන්න පුළුවන්. අර ගැටේ මෙතන හිටි. අපි අතන ඉමු. ආදේ ගලින් දැන් කියලා.
අන්න අපි එහෙනම් දැන් අන්තිමේට සාමචෛත්‍ය ගාවටත් ආවා. අපි කෙලින්ම හැටන් පාරෙන් තමයි බැස්සේ සීතකගුණේ නාගෙන. දැන් අපි ඉන්නේ මට පිටිපස්සෙන් තියෙන්නේ සාමචෛත්‍ය. අපි දැන් මෙතෙන් ඉඳන් තමයි හයපල්ලට නල්ලතන්නියට යන්නේ. අපි දැන් දවල්ටත් කෑවා. කන වීඩියෝ ගොඩක් අපි මේකට ගත්තේ නැහැ. මොකද අපි කවුරු තැන් වල ගන්නත් අමාරුයි. ඒකින්ද අපි මේ වීඩියෝ එක නිකන් ගත්තේ නැහැ. අපි දැන් මේ ඉන්නේ සාමචෛත්‍ය. අපි මේ හැරි ටිකක් වෙලා ඉඳලා අපි දැන් ආපහු පල්ලයට නලතන්නේට ගිහින් අපි එහෙම හැටන් බස් එක ගිහින් හරි නැත්නම් ට්‍රේන් එකේ තිබ්බොත් ට්‍රේන් එකකින් හරි නුවරට යන්න තමයි ප්ලෑන් එක. අපි එන පල්ලේදී හම්බෙමු. මේ අපි සිරිපා කරනවා මේ තින් සම්ප්‍රාප්ත කරනවා. මේ අපි ඉන්නේ නලතන්නේ හරි. අදිට අපි ඉස්සරහට යනවා. අපි මේ මාර්ගය පටන් ගත්තේ පුරුවිට එළත්තන හරි. පුරුවිට පාරින් ඇවිල්ලා හැටින් පැත්තෙන් ඊට පස්සේ අපි රත්නපුරේ පාරෙන් ඇවිල්ලා ඊට ෂෝට් කටින් හැටින් පාරට ඇවිත් ඉතින් තමයි අපි නලතනින් ආවේ. ඉතින් අපි මෙතන පුරුවිට එළත්තන ශ්‍රීපාදේ කරුණා මෙතන අපි වැඩ කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.